නිවුස් ටච් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. සත්‍ය හා නිවැරදි පුවත් ඔබ අතටම. වත්තල පත්තු වූ වෙඩි. කුඩු රොෂාන්ට තැබූ වෙදිල්ල වැරදි සමීපතමයකු මරුට. වත්තල පල්ලියවත්ත කදිරාන පාලමසල පිහිටි උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් අතරතුර එහි සිටි පුද්ගලයෙකුට ඊයේ 23 වන රාත්‍රියේ වෙඩි තබා තිබුණේ කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙලෙස ජීවිතක්ෂයට පත්වා ඇත්තේ 39 හැවිරිදි බොරිල්ල ප්‍රදේශයේ පදිංචි සුමීද නැමැත්තකු බවයි පොලිසිය සඳහන් කළේ. සංවිධානාත්මක මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ පුත්‍රයාගේ උපන්දින සාදය අදාළ උත්සව ශාලාවේ පවත්වා ඇති අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ කුඩු රොෂාන් නැමැත්තා බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් වැරදීමකින් ඔහුගේ සමීපතමයෙකු වන සුමීද නැමැත්තාට සැකකරුවන් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. පසුව වෙඩික්කරුවන් පැමිණි බව කියන කළු පැහැති මෝටර් රථය ජායල ප්‍රදේශයේ දමාගොස්තිබියදී සොයාගනු ලැබුවා. කලක පටන් දෙපිරිසක් අතර පවතින මද්‍රව්‍ය ජාවාරම් කරන පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැක කරනවා. වත්තල සාදයේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ජායලින් හමුවෙයි. වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට අදාළව වෙඩික්කරු පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ජායල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයා ගැනීමට සමත්ව තිබෙනවා. ඊයේ දවසේ 23 වනදා රාත්‍රී කාලයේදී කාර් රථයකින් පැමිණි බවට සැක කෙරෙන නානුදනන් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර මරණකරු වයස අවුරුදු 39ක් වූ බොරෙල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි එම කොට්ටාසය සඳහන් කළේ. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලිසිය විසින් සැකපල කරනු ලබන්නේ. වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට. වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ 23 රාත්‍රී කාලයේදී කාර් රථයකින් පැමිණි බවට සැක කෙරෙන නාදුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර මරණකරු වයස අවුරුදු 39ක් වූ බොරෙල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි එම කොට්ටාසය සඳහන් කළේ. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලිසිය විසින් සැකපල කරනු ලබන්නේ. යෝෂිතගේ නඩුවක් කල්යයි. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මාස 20 වනදා කඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු විජිනුස් උදේශ රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අවස්ථාවේදී විත්‍රාධිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්දිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා අසනීප තත්වයෙන් පසුවන බවත් ඒ අනුව නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මාස 20 වනදා කැඳවන ලෙස නියෝග කළා. එදින සාක්ෂි දීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා විසින් අවවාද කළා. දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 730කට අධික ඉඩම් කට්ටි පහක් අයාථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ අනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට වරෙන්තු. යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ කොටුව මහිස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධයි. CID කියයි. රේගු ආඥාපනත උල්ලංඝනය කර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වන හේයින් එය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ 23 අධිකරණයට දන්වා සිටියා. භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් බිලියන 190කට අධික වටිනාකමින් යුත් ඩොලර් විදේශගත කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සමාගම් අතරින් සමාගම් 6ක් දැනට අනාවරණය වී ඇති බවත් House of Fashion Mall නැමැති සමාගමක් ඒ අතර වන බවත් පවසා සිටියා. ඇමරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් විදෙස් රටවලට යවා වංචා කළේ යයි රක්ෂිත බන්ධනාගාරගත ජෙෆ්රි මොහොමඩ් සැකකරු මෙම ජාවාරමේ පහසුකම් සලසන්නා ලෙස කටයුතු කර ඇති බවද පැවසුවා.
සැකකාර ජෙෆ්‍රි මොහමඩ් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කරුණු දැක්වූ රහස් පොලිසිය සැකකාරුට ඇප ලබා දීමට තරයේ විරුද්ධ වන බවක් පැවසුවා. සැකකරු විසින් මීට සම්බන්ධ වූ සමාගම් හෙළි නොකරන බවත් විමර්ශනයන්ට සහාය නොදක්වන බවත් පැවසුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ටාසය වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පවසා සිටියා. භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරට ඩොලර් පිටරට පටවා මෙම වංචාව සිදු කර තිබෙනවා. අමරිකාවේ නව බදුවලින් ඇංගලුම් ක්ෂේත්‍රයට බලපෑම්. අමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති 10% තීරුබද්ධ හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි ඇංගලුම් ක්ෂේත්‍රයට බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමය පවසනවා. හිරු ප්‍රවෘත්තියංශය කළ විමසීමකදී එහි සභාපති ධම්මික ප්‍රනාන්දු කියා සිටියේ ඒ අනුව අමරිකාවට අපනයනය කරන ඇංගලුම් සඳහා 18% සිට 42 දක්වා තීරුබදු ගෙවීමට මෙරට අපනයනකරුවන්ට සිදුවනු ඇති බවයි. අමරිකාව විසින් මෙලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට නව තීරුබදු පැනවීමක් සිදු කරනු ලැබුවේ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමට අපොහොසත් වී ඇති බව පවසමින්. ඒ අනුව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් නිවේදනය කරන ලද නව විලඳ පියවරයන් යටතේ අමරිකා එක්සත් ජනපදයට ඇතුළු වන ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා අද සිට 10% තීරුබද්දක් අදාළ වන බවයි අමරිකානු විලඳ නියෝජිත කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා අපනයන සඳහා 12.5% බද්දක් එල්ලවිය හැකි බවට ලැබුණු අනතුරු ඇඟවීම් වලින් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි පහනම් කිරීමටද පියවර ගත්තා. එම නව රෙගුලාසියට අනුව ආනයනකරුවන් තමන් ගෙන්වන භාණ්ඩ මෙම තහනමට අනුකූල වන බවට සහතික කළ ලේඛන ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කළ යුතුයි. අමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයට අනුව බලහත්කාර ශ්‍රමය හා සම්බන්ධි ආනයන තහනම් කිරීමට පියවර ගැනීම, ඒවා අර්ධ වශයෙන් ක්‍රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීමට එකඟතාව පළ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම අවම බදු ප්‍රතිශතය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. අමරිකානු විලඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් පැවසුවී 10% සිට 12.5% දක්වා වන මෙම බදු පැනවීම මගින් විලඳ හවුල්කාර රටවල් අතර සිදුවන බලහත්කාර ශ්‍රම උල්ලංඝනය කිරීම වලට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවයි. මෙම 10% බදු කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, කැනඩාව, මෙක්සිකෝව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ එක්සත් රාජධානියද ඇතුළත්. ඒ අනුව බ්‍රසීලය ඇතුළු බොහෝ රටවල් මෙම නිවේදනයට ප්‍රතිචාර දක්වා ඇති අතර බ්‍රසීල රජය පින්වා දෙන්නේ මෙම පියවර අයුක්ති සහගත මෙන්ම වංචාකාරී ක්‍රියාවක් ලෙසයි. 12.5% නව අමරිකානු තීරුබද්ධකට ලක්ව ඇති බ්‍රසීලය වෙනත් වෙළඳ හවුල්කාරන් සලකා බලන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙම මාස මුලදී අමරිකාව බ්‍රසීලයෙන් ආනයනය කරන ගෘහ භාණ්ඩ, යන්ත්‍රෝපකරණ, සීනි සහ අනිකුත් ආනාය භාණ්ඩ මත විනමම 25% තීරුබද්ධක්ද පනවා ඇති බවද වාර්තා වුණා. එමෙන්ම ජපාන රජයද ප්‍රකාශ කර ඇත්තේ නව අමරිකානු තීරුබදු සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවත් තම වෙළදාම ජාත්‍යන්තර නීතිවලට අනුකූලව සිදු කරන බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු වෙළඳ අමාත්‍ය ඩොන් ෆැරල් විසින් මෙම බදු පැනවීම අයුක්ති සහගත බවත් තම රටේ භාණ්ඩ මත සියලුම බදු ඉවත් කරන ලෙසත් වොෂින්ටනයට තවදුරටත් බලපෑම් සිදු කරන බවට ප්‍රකාශ කළ බවයි. එමෙන්ම චිලි රාජ්‍යයේ ජාත්‍යන්තර ආර්ථික සබඳතා පිළිබඳ උපලේකම් ඕලා ස්තේවිස්ත ප්‍රකාශ කර ඇත්තේ තම රටට ශක්තිමත් ශ්‍රම ආයතන, ප්‍රබල නියාමන රාමුවක් සහ බලහත්කාර ශ්‍රමය වැළැක්වීම සහ මුලින්ම ඉවත් කිරීම සඳහා ස්ථිර කැපවීමක් ඇති බවයි. කෙසේ වෙතත් තීරුබදු මගින් අමරිකානු කම්කරුවන් ආරක්ෂා කරන අතර ඇමරිකානු ආර්ථිකය නංවාලන බවට අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු කලක් තිස්සේ තර්ක කළා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති මහින්ද සමරසිංහද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ අමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගොඩනගා ඇති යහපත් ආකල්ප හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම හිතකර ප්‍රතිඵලය ලැබී ඇති බවයි. එමෙන්ම ඉල්ලීමක් කළහොත් ජනාධිපතිවරයා ඇතුළු රජයට ඔහුගේ සහාය ලබා දීමට සූදානම් බවද එහි සඳහන්. අලුත්ම පුවත් තොරතුරු සමගින් අපි නැවතත් හමු වෙමු. අපව විශ්වාස කර අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තවදුරටත් අපගේ පුවත් සේවාව සමග සම්බන්ධ වීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.